ගෝලීය ආර්ථිකයේ ඉරණම රැඳිලා තියෙන්නේ කිලෝමීටර් කිහිපයක සාගර කලාපයක් මත කියලා ඔයා දැනගෙන හිටියද? ලොව කාර්යබහුලම තැන්වලින් එකක් වෙන මේක ගෝලීය වෙළඳාමේ දමනිය කියලාත් හඳුන්වනවා. මේ කලාපයේ ගන්න එක තීරණයකින් මුළු ලෝකයම සොලවන්න පුළුවන්. ඉතින් මේක තමයි හෝමුස් සමුද්‍ර සංධිය කියන්නේ. අද වීඩියෝ එකෙන් අපි කතා කරමු හෝමුස් සමුද්‍ර සංධිය මේ තරම් වැදගත් වෙන්නේ ඇයි කියන මාතෘකාව ගැන. ඉතින් වෙනදා වගේම අදත් වීඩියෝ එකට යන්න කලින් ඔයා තවමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හෝමුස් සමුද්‍ර සංධිය උතුරින් ඉරානය සහ දකුණින් ඕමානය අතර පිහිටා තියෙන පටු සමුද්‍ර සංධියක් විදියට හඳුනගන්න පුළුවන්. මේ සමුද්‍ර සංධියේ පටුම ස්ථානයේ පළල කිලෝමීටර් 33ක් විතර වෙනවා. ඒ වගේම මේක පර්සියානු බොක්කෙන් අරාබි මුහුදට විවෘත වෙන එකම මුහුදු මාර්ගයක් වෙනවා. ගුවන් දර්ශනවලට අනුව බැලූ බැල්මට මේ සංධිය ගොඩක් පුළුල් වගේ පෙනුනත් ඇත්තට මේක එහෙම නැහැ. මොකද ඇත්තටම මේ සමුද්‍ර සංධියේ භාවිතා කරන්න පුළුවන් නැවුමන් තීරු ගොඩක්ම පටුයි. මේකේ සම්පූර්ණ පළල කිලෝමීටර් 33ක් වුණත් නාවික ගමනාගමනය සිදු වෙන්නේ කිලෝමීටර් කිහිපයක ප්‍රමාණයක විතරයි. හෝමුස් සමුද්‍ර සංධියේ සමහර තැන්වල නැව් ගමන් කරන්න තරම් සුදුසු ගැඹුරක් නැහැ. මේ නිසා විශාල නැව් අනතුරට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර මුහුදු මාර්ගවල ගොඩක් භයානක දියවැල් ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි මේ කලාපයේ සංවේදී හමුදා සහ ආරක්ෂක කටයුතු ගොඩක් ක්‍රියාත්මක වෙන නිසා ඒ හරහා ගමන් කරන නැව් ගමනාගමනය හැමතිස්සෙම පරීක්ෂාවට ලක් වෙනවා. මේ නිසා ගමන් කරන නැව් ඔක්කොම නිශ්චිත මුහුදු මාර්ගවල ගමන් කිරීම අනිවාර්ය දෙයක්. මේ හේතු නිසා නැව්වලට ගමනාගමනය සඳහා පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ බොහොම පටු මුහුදු සීමාවක් විතරයි. ඉතින් මේ සීමාවෙත් සමුද්‍ර සංධියට ඇතුළු වෙන සහ පිට වෙන නැව් අතර තවත් ආරක්ෂිත මුහුදු සීමාවක් පවත්වාගෙන යන්න අවශ්‍ය වෙනවා. ඉතින් තට්ටු ගණනාවක ගොඩනැගිලි තරම් විශාල තෙල් සහ භාණ්ඩ ප්‍රවාහන නෞකා මෙන්න මේ සීමිත මුහුදු සීමාවේ ප්‍රවේශයෙන් ගමන් කළ යුතු වෙනවා. මෙන්න මේ සියලුම හේතු නිසා හෝමුස් සමුද්‍ර සංධිය කියන්නේ නාවික ට්‍රැෆික් එකක් තියෙන ගොඩක්ම කාර්යබහුල තැනක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙතන සිද්ධ වෙන එක වැරැද්දක් මුළු මුහුදු මාර්ගයම අවහිර කරන්න පුළුවන්. වර්තමාන ලෝකයේ ප්‍රබල වාණිජ අවශ්‍යතාවයක් තමයි ඛනිජ තෙල් කියලා කියන්නේ. මේක ලෝකාර්ථිකයේ කේන්ද්‍රස්ථානයේ විදිහටත් හඳුන්වන්න පුළුවන්. බොරතෙල් කියන ඉන්ධනය නැතුව නූතන ලෝකයේ දරුණු විදිහට කඩා වැටෙන්න පුළුවන්. ඔයා දන්නවද පර්සියානු බොක්කවට කාන්තාරවලට යටින් තමයි පෘථුවියේ විශාලතම තෙල් සාන්ද්‍රණය පිහිටන්නේ. විශේෂයෙන්ම සෞදි අරාබිය, ඉරාකය, කුවේත් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කියන රටවල් හැම දවසකම බොරතෙල් බැරල් බිලියන ගණනක් නිෂ්පාදනය කරනවා. ඒත් ඇත්තටම තෙල් නිෂ්පාදනය කිරීම කියන්නේ මේ කතාවෙන් භාගයක් විතරයි. මොකද ලෝකයේ බලගැන්වෙන්න නම් මේ තෙල් ප්‍රවාහනය කරන්න වෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේ කතාවේ වැදගත්ම කොටස වෙන්නේ. ලෝකයේ සමස්ත ඛනිජ තෙල් පරිභෝජනයෙන් 20%ක් සංසරණය වෙන්නේ මෙන්න මේ හෝමුස් සමුද්‍ර සංධිය හරහා. සරලව කිව්වොත් ලෝකේ භාවිතා වෙන සියලුම තෙල් බැරල් වලින් 5න් එකක් මේ පටු සමුද්‍ර සංධිය හරහා ගමන් කරනවා. විශේෂයෙන්ම චීනය, ඉන්දියාව සහ ජපානය වගේ ලෝකේ ප්‍රධාන ආර්ථිකයන් වල දෛනික බලගැන්වීම රැඳිලා තියෙන්නේ මේ බොරතෙල් කියන සාධකය මත. ඒ වගේම ලෝකයේ ගොඩක් රටවල් වල ආර්ථිකය, ප්‍රවාහනය සහ කෘෂිකර්මය වගේ හැම දෙයක්ම රැඳිලා තියෙන්නේ මේ ඉන්ධන කියන සාධකයේ උඩ. ඉතින් හෝමුස් සමුද්‍ර සංධිය හරහා ප්‍රවාහනය වෙන තෙල් සැපයුම නතර වුණොත් මේ බලවත් ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. හෝමුස් සමුද්‍ර සංධිය කියන්නේ වෙළඳ මාර්ගයක් විතරක් නෙමෙයි. ඒක ආර්ථිකය, දේශපාලනය සහ යුද්ධය අතර තියෙන බලවත් සම්බන්ධයක් වෙනවා. ඉතින් හෝමුස් සමුද්‍ර සංධිය සම්පූර්ණයෙන්ම අවහිර කළොත් ඒකේ ප්‍රතිවිපාක ගොඩක් භයානක වෙන්න පුළුවන්. පැය කිහිපයක් ඇතුළත ලෝකයේ පුරා තෙල් මිල හිතා ගන්න බැරි විදියට ඉහළ යන්න පටන් ගන්නවා. මේ හින්දා ගුවන් සේවා, නැව්ගත කිරීම සහ ලෝකයේ පුරා විවිධ කර්මාන්තවල පැවැත්ම වෙනුවෙන් ලොකු අරගලයක් කරන්න සිද්ධ වෙනවා. ආනයනික බලශක්තිය මත යැපෙන ආසියාතික රටවල් ඔක්කොම මේ නිසා ලොකු අවදානමකට ලක් වෙනවා. ඒක හරියට ආහාර දාමයක් කඩාකප්පල් වෙනවා වගේ රටවල් වල විදුලිය නිෂ්පාදනය, ප්‍රවාහන පද්ධති සහ සැපයුම් දාම ඔක්කොම දරුණු විදියට කඩාකප්පල් කරනවා. ආහාර නිෂ්පාදනයේ ඉඳන් සියලුම භාණ්ඩ නිෂ්පාදනය සඳහා හැම දෙයකටම තෙල් බලපාන නිසා මේ බලපෑම ගෝලීය ආර්ථිකයේ හැම අංශයකටම එක විදිහට බලපානවා. ඉතින් සමහර රටවල් මේ තත්ත්වයෙන් බේරෙන්න භූගත නල මාර්ග වලින් තෙල් ප්‍රවාහනය කරන්න හැදුවත් ඒක සාර්ථක දෙයක් නෙමෙයි. ඉතින් ඇත්තම කතාව තමයි හෝමුස් සමුද්‍ර සංධිය අවහිර කළොත් ඒ වෙනුවට සාර්ථක ආදේශකයක් නැහැ.
මෙන්න මේ නිසා තමයි හෝමුස් සමුද්‍ර සංධිය ගෝලීය බලශක්ති වෙළඳාමේ දමනය කියලා හඳුන්වන්නේ. ඉතින් ඇත්තටම අද ලෝකයේ ක්‍රියාත්මක වෙන මේ යුද ගැටුම නිසා හෝමුස් සමුද්‍ර සංධිය සම්පූර්ණයෙන්ම වහලා දාලාද? ඇත්තටම නැහැ. මේ සමුද්‍ර සංධිය වහන්න සම්පූර්ණ බලය තියෙන්නේ ඉරානයට. මොකද සමුද්‍ර සංධියේ උතුරු කොටස පාලනය කරන්නේ ඉරානය විසින්. ඔවුන්ට බලවත් නාවික හමුදාවන්, මිසයිල පද්ධති සහ ප්‍රහාරක වේග බෝට්ටු වගේ බලවත් නාවික යුද ශක්තියක් තියෙනවා. ඉතින් ඉරානය මේ බලය පාවිච්චි කරලා තෙල් සැපියුම සීමා කරන්නේ ගෝලීය වශයෙන් ආර්ථික පීඩනයක් ඇති කරන්න. මොකද ගොඩක් දියුණු රටවල් වල ප්‍රධාන බලශක්තිය මේ ඛනිජ තෙල් වෙන නිසා. අපි කලින් කතා කළා වගේ ලෝකයේ තෙල් වලින් 20%ක්ම සංසරණය වෙන්නේ මේ හෝමුස් සමුද්‍ර සංධිය හරහා. ඉතින් මේ ප්‍රදේශීය සීමා සහිත කළොත් ගෝලීය වශයෙන් රටවල් දරුණු ඉන්ධන හිඟයකට මුහුණ දෙනවා. මේ හෝමුස් සමුද්‍ර සංධියට ඇතුළු වෙන සහ පිට වෙන නෞකාවලට ප්‍රහාර එල්ල වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් මේ නිසා කිසිම ඉන්ධන නෞකාවක් මේ කලාපය පහු කරන්න හදන්නේ නැහැ. ඉතින් මේ විදිහට රටවල් වලට ඉන්ධන සැපයුම සීමා කිරීමෙන් ඉරානය බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ සතුරන්ට සහයෝගය දෙන රටවල් ආර්ථිකව වට්ටන එක. ඒත් නිල වශයෙන් හෝමුස් සමුද්‍ර සංධිය සම්පූර්ණයෙන්ම වහලා නැහැ. මොකද එහෙම වැහුවොත් ඒක ඉරානයටත් ගොඩක් භයානක ප්‍රතිවිපාක ඇති කරන්න පුළුවන්. මොකද මේ නිසා ඉරානයට එක්සත් ජනපදය එක්ක ඍජුවම යුද්ධයකට යන්න උනත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සමුද්‍ර සංධිය සම්පූර්ණයෙන්ම වැහුවොත් ජාත්‍යන්තර නාවික හමුදාවෙනුත් ඉරානයට ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්. මෙන්න මේ අවදානම නිසා ඉරානය ඍජුවම හෝමුස් සමුද්‍ර සංධිය වහන්නේ නැහැ. එහෙම වුණොත් වෙන්නේ දැන් ක්‍රියාත්මක වෙන යුද්ධයට වඩා ලොකු යුද්ධයක් පටන් ගන්න එක. ඉතින් මෙන්න මේ නිසා වර්තමාන යුද ගැටුමේදී හෝමුස් සමුද්‍ර සංධිය සම්පූර්ණයෙන්ම වහලා නැහැ කියන එක හොඳට මතක තියාගන්න. මේක සම්පූර්ණයෙන්ම වැහුවොත් ඒකෙන් ලෝකයේ ගොඩක් රටවල් වලට වෙන ආර්ථික හානිය අපිට හිතා ගන්නවත් බෑ. දැන් අපි එනවා අපේ වීඩියෝ එකේ අවසාන කොටසට. මම විශ්වාස කරනවා අද වීඩියෝ එකනොත් ඔයා වැදගත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක ගැනත් ඔයාගේ වටිනා අදහස පහලින් කමෙන්ට් කරන ගමන්ම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක හමු වෙන බලාපොරොත්තුවෙන් අදට අපේ වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.